සුබ දවසක් ඔයාට. අදත් මගේ channel එකට එකතු වුණු ඔයාව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස chicken deval එක. අද මම මේ හදාගන්නේ chicken deval එකට ගොඩක් අමුද්‍රව්‍ය ඕන වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු කොහොමද මේ රසම රස chicken deval එක හදාගන්නේ කියලා. සුපුරුදු විදිහටම අදත් මගේ channel එකත් එක්ක එකතු වුණු ඔයා මගේ channel එකට අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අපි අපේ රසම රස chicken deval එක කොහොමද හදාගන්නේ කියලා පියවරින් පියවර බලමු. මුලින්ම chicken deval එක හදාගන්න අවශ්‍ය කරන chicken ටික තම්බ ගන්න ඕන. ඒකට මම chicken ටික සෝදලා භාජනයට එකතු කර ගන්නවා. මම අද මේ deval එක හදන්නේ chicken legs වලින්. ඔයාලට කැමති ඕනම විදියකට මම මේ හදවන පියවර වලින් මේක රසට හදාගන්න පුළුවන්. මම තම්බ ගන්න ලෑස්ති කරන chicken එකට කරපිංචා, සුදු ලුණු ගෙඩියක්, රසායන ලුණු, ගම්මිරිස් කුඩු වගේම කහ කුඩු එකතු කර ගන්නවා. මේකටම තම්බ ගන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා chicken ටික හොඳට තම්බ ගන්නවා. විනාඩි 15ක් 20ක් වගේ යනකොට chicken ටික හොඳට තැම්බිලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට මම මේ තම්බගත්ත chicken ටික තෙලේ බැද ගන්නවා. මම chicken ටික අඩු ගින්දරේ වට දුඹුරු පාටකට හැරෙනකල් බැද ගන්නවා. මේ විදියට දෙපැත්ත හරවන ගමන් ගොඩාක් අඩු ගින්දරේ තමයි අපි මේ chicken ටික බැද ගන්න ඕන. මේ chicken ටික මේ විදියට බැදෙන අතරේ ඊළඟට මම chicken deval එකට අවශ්‍ය sauce එක හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒකට අපි chicken තම්බන වෙලාවේ chicken එකට එකතු කරගත්තු සුදු ලුණු ගෙඩිය මේ විදියට පොතු වලින් අයින් කරලා භාජනයකට එකතු කර ගන්නවා. ඊළඟට සුදු ලුණු ටික හොඳට පොඩි කරලා ඒකටම කෑලි මිරිස් තේ හැඳි දෙකක් එකතු කර ගන්නවා. ඊළඟට ඒකටම සෝයා සෝස්, තක්කාලි සෝස් මේස හැඳි දෙකක් වගේ ප්‍රමාණයක් එකතු කරලා මේ සෝස් මිශ්‍රණය හොඳට කලවම් කරලා පැත්තකින් අරන් තියා ගන්නවා. විනාඩි 10ක් 15ක් වගේ යනකොට අපේ chicken ටික මේ විදියට හොඳට බැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් මම chicken ටික තෙල් එකෙන් වෙනම භාජනයකට අරන් පැත්තකින් අරන් තියා ගන්නවා. දැන් මම chicken බැදගත්තු තෙල් එකෙන්ම ටිකක් අරගෙන ඒ තෙල් එකට හීනියට කපාගත්තු බීලුණු ගෙඩියක් එකතු කර ගන්නවා. බීලුණු ටික ලාවට මැලවිගෙන වගේ එනකොට අපි chicken තම්බලා ඉතුරු වෙච්ච ඒ chicken වතුර එක එකතු කර ගන්නවා. ඊළඟට ඒකටම මිරිස් කුඩු තේ හැන්දක්, සීනි තේ හැන්දක් එකතු කර ගන්නවා. ඊළඟට මම මේ chicken ටික එකතු කරන්නේ මිරිස් කුඩු සීනි එකතු කරලා විනාඩි 3ක් 4ක් chicken stock එක හොඳට රත් වුණයින් පස්සේ මේ විදියට අපි බැදගත්තු chicken ටික එකතු කරගන්න ඕන. මේ විදියට chicken ටික එකතු කරලා විනාඩි 2ක් 3ක් ඒ chicken stock එක අපේ chicken කෑලි ඇතුළට ඒ flavors යනකන් ඉඳලා අපි හදාගත්තු sauce එක එකතු කරගන්නවා. ඊට පස්සේ sauce එකත් එකතු කරලා හොඳට කලවම් කරන ගමන් අපේ sauce මිශ්‍රණය ටිකක් උකු වෙනකන් ලිපේ තියාගන්න ඕන. මේ වෙලාවේදී ඔයාලා ලුණු බලලා රසායන ලුණු ටිකකුත් එකතු කරගන්න පුළුවන්. sauce මිශ්‍රණය එකතු කරලා විනාඩි 2ක් 3ක් වගේ ලිපේ තියාගත්තාම මේ විදියට ඔයාලට chicken deval එක හදාගන්න පුළුවන්. ඔයාලා කැමති නම් තල ඇට ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ chicken deval එකක් ඕනම අවස්ථාවකදී ගෙදරදී පහසුවෙන් හදාගන්න පුළුවන්. එහෙනම් මම මේ කියලා දුන්න විදිහට ඔයාලත් මේ chicken deval එක ගෙදරදී හදලා බලන්නකෝ. අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ යාළුවන්වත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එනකන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි.